ඉතින් ඔයාලට ඔන්න ඔයාලව අදත් ආදරෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඔන්න ඉතින් මම පළවෙනි පාරට තමයි day vlog එකක් අරන් ඉන්නේ. එහෙනම් අපි දැන් බලමු මගේ ඉරිදා දවස මං කොහොමද ගත කළේ කියලා. ඉරිදා දවසක් වුණත් මං අදත් පාන්දර 5ට නැගිටලා දැන් මේ උදේ කෑම හදා ගන්න තමයි යන්නේ. ඉතින් ඉරිදා දවස අනිත් අයට නිවාණු දවසක් වුණාට මට වැඩ වැඩිම දවසක් තමයි ඉරිදා දවස කියන්නේ. සතියන්තයේ මහත්තයත් ගෙදර ඇවිත් ඉන්නේ. එතකොට එයාගේ වැඩයි, ගෙදර වැඩයි, මගේ වැඩයි හැමදේම හරියට බැලන්ස් කරගෙන කරගන්න ඕනේ. ඒ නිසා ටිකක් උදේම නැගිටලා වැඩ ටික පටන් ගත්තාම මට ඒ ටික හරි ලේසියෙන් කරගන්න පුළුවන්. මම මේ දැන් කෑම හදාගන්නේ උදේටයි දවල්ටයි දෙකටම. මොකද අපි අද දවල්ට වෙනත් ගමනකුත් යන්න හිතාගෙන ඉන්නේ. ඒ නිසා උදේටයි දවල්ටයි දෙකටම කෑම හදාගත්තාම මට ටිකක් ලේසියි. මම ඉක්මනට කෑම හදලා ඉවර කරලා ටිකක් එළිය ඇවිදින්න ගියා. මොකද අපේ ගේ ඉස්සරහා වෙල්යාය හරිම ලස්සනට මීදුම බාලා තිබ්බයි දා දවසේ. ඉතින් ඔයාලත් බලන්නකෝ ඒ දර්ශනය කොච්චර ලස්සනයිද කියලා. ඉතින් මම දැන් මේ ඉක්මනට ලෑස්ති වෙන්නේ දහම් පාසල් යන්න. මම මොනතරම් වැඩ තිබුණත් ඉරිදා උදේ වරුව දහම් පාසල් වැඩ කටයුතු වෙනින් අනිවාර්යයෙන්ම වෙන් කරලා තියා ගන්නවා. අද මහත්තයා ගෙදර ඉන්න හින්දා එයා තමයි අද මාව එක්කගෙන යන්නේ. සාමාන්‍යයෙන් එයා නැති දවස් වලට නම් මම බස් එකේ තමයි ගොඩක් වෙලාවට දහම් පාසලට යන්නේ. අපිට මේ දවස් ටිකේම හොඳටම වැස්ස සෙනසුරාදා රෑ ඉඳන් හොඳටම වහිනවා. ඉරිදා පාන්දර වගේ තමයි මේ වැස්ස නතර වුනේ. ඒ නිසාද මම දැන් දහම් පාසලේ දරුවන්ගේ පැමිණීම නම් අද නම් ගොඩක් අඩුයි. දහම් පාසල් ඉවර වෙලා ඉතින් මම ඉක්මනට ගෙදර ඇවිත් ලෑස්ති වුණා. අපි දවල් යනවා කියලා හිතාගෙන හිටපු ගමන යන්න. අපි මේ දැන් එහි යන ගමන් තමයි ඉන්නේ. ඇත්තටම අපි මේ දැන් යන්නේ කුරුණෑගල සිනෙක්ස්පෝ එකට. අපි ටික දවසක ඉඳන් බලන්න යන්න ඕන කී හිටපු ෆිල්ම් එකක් බලන්න තමයි යන්නේ. පරිසරේ නම් බැලුව බැලමට වැස්සද කියලාවත් හොයන්න බැරි තරමටම ඉරිදා දවස හොඳටම අවුව. අපි අද මේ බලන්න යන්නේ ගොඩක් අය හොඳ ප්‍රතිචාර දක්වපු සහ දක්වන ෆාදර් ෆිල්ම් එක බලන්න. සිනෙක්ස්පෝ එකේ ඒ ෆිල්ම් එක ඉරිදා දවල් 1ට තමයි තිබුණේ. ඇත්තටම මේ ෆිල්ම් එක ලස්සනයි. මම ඔයාලටත් කියනවා තාමත් ඒක නොබලපු කෙනෙක් ඉන්නවා නම් ගිහින් බලන්න. ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා හැමෝගෙම බලපු අයගෙනුත්. මටත් කියන්න තියෙන එක ඇත්තටම හොඳ ෆිල්ම් එකක්. ෆිල්ම් එක ඉවර වෙලා අපි වෙනත් ගමන් වගේ දාගෙන හිටියත් හදිසියෙම මහත්තයා හවස වැඩට යනවා කිව්මින්දා අපි ගෙදර ඇවිත් උයන්න පටන් ගත්තා. මේ එයාට කෑම අරගෙන යන්න. රෑ කෑමටයි එයාට ගෙනියන්නයි දෙකටම මම නූඩල්ස් එකක් තමයි හදන්න යන්නේ. ඒකට ඕන කරන එළවලු ටික කපලා තියලා මම පරිප්පු ටිකක් කිරට හදලා චිකන් කරියක් තමයි හදාගන්නේ. මම අද චිකන් කරි ටිකක් සැරට තමයි හදාගන්නේ.
චිකන් ටික ගෙනල්ලා ගෙනපු ගමන් මම ඒ ටික හොඳට හොදලා සීසන් වෙන්න අනලා තියලා තිබ්බේ. දැන් ඒක හදාගන්න තමයි යන්නේ. අපේ ගෙදර සාමාන්‍යයෙන් ෆ්‍රයිඩ් රයිස් නූඩල්ස් වගේ කෑමක් හදනවා නම් අනිවාර්යයෙන්ම මහත්තයා තමයි හදන්නේ. හැබැයි ඉතින් ඕන කරන කලමනා ටික සේරම ලෑස්ති කරලා එයාගේ අතරම දෙන්න ඕනේ. අදත් එයාම නූඩල්ස් ටික හදන්නම් කිව්වා. ඒ හින්දා මම අවශ්‍ය කරන සේරම ටික ලෑස්ති කරලා එයාට දුන්නා. කෑම ටික නම් ඔන්න හදලා ඉවරයි. මම දැන් ඉතින් අපේ කිචන් එක පිරිසිදු කරගන්න තමයි හදන්නේ. මං උයලා වුණාම අනිවාර්යෙන් ලිප ළඟ නම් හොඳටම පිරිසිදු කරගන්නවා. මොකද අපි උයනකොට තෙල් එහෙම විසි වෙනවා ලිප වටේටම. ඒව පිහ දැම්මේ නැත්තම් ලිප ඉක්මනට දිරලා යන්න බලනවා. කිචන් එකේ වැඩ ඔක්කොම ඉවර වෙලා දැන් මම ඇඟේම සෝදගෙන පිරිසිදු වෙලා බුදු පහන තියන තමයි හදන්නේ. මම මොනව තිබ්බත් කොහේ ගිහින් ආවත් අනිවාර්යෙන් බුදු පහන තියලා තමයි මගේ දවසේ වැඩ කටයුතු ටික ඉවර කරන්නේ. ඒක නම් මගේ අතින් මගේ ඇරෙන්නෙම නැති කාර්යයක්. ඔන්න එහෙනම් මගේ බ්ලොග් එක මෙතනින් අවසන් කරනවා. මගේ channel එක අලුතින් පටන් ගත් එකක් නිසා මගේ වීඩියෝ වල ගොඩක් අඩුපාඩු තියෙයි. මම ඒවත් ඉස්සරහට හදාගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලගේ සහයෝගයත් මට ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් තාමත් ඔයාලා මාව subscribe කරලා නැත්නම් දැන් මම subscribe කරලා තියාගන්න. දිගටම මගේ වීඩියෝස් බලන්න. එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් ආයෙ එනකම් අදට ගිහින් එන්නම්.